එයා අනංග වුණා. අනංගයා කියන්නේ ආදරයට අධිපති දෙවියෝ. අනංග කියලා කියන්නේ යාට න අංග. ලස්සන කතාවක් තියෙනවා ඔබ කියන්න ගදාව නෙවෙයි. අංගයක් නෑ. වේදනාවක් නේ තනිකර. ශරීරනේ. ඇයි දේව සභාවේදී ඊශ්වර දෙවියන්ගේ විරිදට එක්තරා අවස්ථාවකදී මේ අනංග දෙවිය දාම බැලුවා. දැම්මට පස්සේ කොහොමරි දැම්මට ඒ දෙන්නගේ ප්‍රේමය යනවා. ඔබ ආරංචින ඊශ්වර දෙවියන්. ඊශ්වර දෙවියන් දැස් තුනක් තියෙනවා මම කියන්නේ මොකද වෙන්නේ? සිද්ධියට මාර්ග වුණාට පස්සේ අර මල්සනා දෙයියෝ මොකද කරන්නේ? අල්ලු කරලා දානවා. ඊට පස්සේ ආද ශරීරයක් නැති වෙනවා. අංග නැහැ. අංග නැති වුණාට පස්සේ මොකද කරන්නේ? එයා අනංග වුණා. අනංගේ තමයි. ඊට පස්සේ අනංගයා දැන් ආදරේට මොකද කරන්නේ? හී විදිනවා. පස්සාකාරී. අවුරුද්දේ එකපාරටම මල් හියක් විදිනවා. ඊට පස්සේ දැන් අන්න පත්තු වෙනවා ආදරය. ඒක තමයි සාහිත්‍ය හැමතැනම මාලවි. ඊට පස්සේ නරපතිය මට අඳින්නත් කමන්නේ. මෙන්න මෙහෙම අර නිකන් හාත් ඇඳලා නිකන් අර ඊකල දාන සීන් එකක් ඒ ඇසි චොටි ලේබින්දුත් දාන සීන් තියෙනවා නේද? ඒ ඇයි හදවත් ටිකක් එකතු කරන සීන් එක. කවුද ඊ විදින්නේ? මාල්සලා දෙවියෝ. පිට්ටා කියන්නේ තව හදවතක් ඒකට අමිනිලා. Apa